ඔබ දන්නවද? ඔබේ පර්ස් එක කියන්නේ නිකන්ම සල්ලි දාන බෑග් එකක් නෙවෙයි. ඒ ඔබේ ආර්ථික ශක්තිය සංකේතවත් කරන තැනක්. ගොඩක් දෙනෙක් මහන්සි වෙලා වැඩ කළත් අතේ සල්ලි රැඳෙන්නේ නැහැ කියලා චෝදනා කරනවා. හැබැයි පුරාණ ඉගැන්වීම් වලට අනුව ඔබේ පර්ස් එකේ තබා ගන්නා සමහර දේවල් වලට පුළුවන් ඔබේ ධන වාසනාව සහ දියුණුව දෙගුණ තෙගුණ කරන්න. අද අපි කියන්නේ විද්‍යාත්මකව වගේම සම්ප්‍රදායිකව වැදගත් වෙන ඔබ පර්ස් එකට දාගන්න ඕන දේවල් කිහිපයක් ගැන. පළමු දේ තමයි කුරුඳු කැබැල්ලක්. කුරුඳු කියන්නේ ලෝකේ පුරාම ධනය ආකර්ෂණය කරන කුළුබඩුවක් විදිහට ප්‍රසිද්ධ දෙයක්. කුරුඳු වල තියෙන සුවඳ සහ ශක්තිය ඔබේ පර්ස් එකට ධන ශක්තිය ආකර්ෂණය කරනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඒ වගේම එයින් ලැබෙන නැවුම් සුවඳ ඔබේ මනස ප්‍රබෝධමත් කරලා මුදල් පරිහරණය ගැන ධනාත්මකව හිතන්න ඔබව පොළඹවනවා. ඊළඟ දේ තමයි වඩාත්ම වැදගත් දේ. කුඩා කොළ කැබැල්ලක මම දිනෙන් දින මූල්‍යමය වශයෙන් ශක්තිමත් වේවා හෝ මා වෙත මුදල් නිරන්තරයෙන් ගලා එනවා වැනි ධනාත්මක වාක්‍යයක් ලියලා පර්ස් එකේ තියාගන්න. ඔබ හැම වෙලාවකම පර්ස් එක අරිනකොට මේ වැකිය දකින්න. එයින් ඔබේ යටිසිතට එහෙම නැත්නම් සබ්කොන්ෂස් මයින්ඩ් එකට බලපෑමක් ඇති කරලා දියුණු වෙන්න අවශ්‍ය මාර්ග සහ අවස්ථාව හඳුනා ගන්න ඔබේ මොළය සූදානම් කරනවා. මතක තබා ගන්න දියුණුව ආරම්භ වෙන්නේ ඔබේ සිතිවිලි වලින්. තුන්වෙනි රහස තමයි සහල් ඇට 21ක්. බොහෝ ආසියාතික රටවල සහල් සලකන්නේ ශාස්ත්‍රීයත්වයේ සංකේතයක් විදිහට. සහල් ඇට 21ක් කුඩා කවරයක දමා පර්ස් එකේ තබා ගැනීමෙන් අනවශ්‍ය ලෙස මුදල් වියදම් වීම පාලනය වන බවත්, ධනය පර්ස් එක තුල රැඳී පවතින බවත් පැරැන්නන් විශ්වාස කරනවා. මෙය ඔබේ පර්ස් එකට ශාස්ත්‍රීයත්වය කැඳවන සරල පිළිවෙතක්. මේ හැම දෙයකටම වඩා වැදගත් දෙයක් තියෙනවා. ඔබේ පර්ස් එක නිතරම පිරිසිදුව තබා ගන්න. අනවශ්‍ය පැරණි බිල්පත්, කැඩුණු කාඩ්පත් හෝ කුණු පර්ස් එකේ පුරව ගන්න එපා. මුදල් වලට ගරු කරන්න. ඒවා පිළිවෙලට අසුරන්න. ඔබ ඔබේ මුදල් වලට සහ පර්ස් එකට ගරු කරන තරමට දියුණුව ඔබ කරා පැමිණෙනු ඇති. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. ඔබ පර්ස් එකේ දාගෙන ඉන්න විශේෂ දේ මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. මෙවැනිම වටිනා වීඩියෝ බලන්න අපේ පේජ් එක ෆලෝ කරන්න. ජය වේවා.